හරි ඩොපමින් ඩීටොක්ස් එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති ඇයි නැත්නම් ඩොපමින් ඩීටොක්ස් එක වරදින්නේ ඇයි කියන එක ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මම මෙතන මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න කැමති වෙනවා. ඩොපමින් ඩීටොක්ස් කිව්වහම YouTube එකේ ඒක හරිම ෆේමස් ටොපික් එකක්. හැමෝම මගේ ඒ වීඩියෝස් බලනවා සහ හුඟක් අය බලාපොරොත්තු වෙනවා ඒකේ රිසර්ච් Tamanටත් හම්බෙයි කියලා. විශේෂයෙන්ම තමන්ගේ ෆෝකස් එක විල් පවර් එක වැඩි කරගන්න එක සම්බන්ධයෙන්ුත් එතකොට මේ ඩොපමින් ඩීටොක්ස් එක කියලා ගත්තාම හුඟක් අය මේක කරන්නේ තමන්ගේ බෑඩ් හැබිට්ස් වලින් එළියට එන්න සහ ඔළුවට ෆෝකස් එක හදාගන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න සහ බැක් ටු නෝමල් එන්න සරලව කිව්වොත් අර පොළොවේ පය ගහලා ඉන්නවා කියන ෆීලින් එකට ආයේ එන්න ඕනේ කියන නිසා. හැබැයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක විශේෂයෙන්ම මේ ඩොපමින් ඩීටොක්ස් එක ගත්තාම සමහරු පැය 24ක් කියලා කරනවා, සතියක් කරනවා, මාසයක් කරනවා whatever මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මුලින්ම ඩොපමින් ඩීටොක්ස් එකක් කරේ ඒ ලෙවල් කාලේ. ඊට පස්සේ කැම්පස් කාලෙත් කරා. දැන් අවුට් වුණාට පස්සේ ජොබ් එක කරන අවස්ථාවලදීත් ඉඳලා හිටලා ඩොපමින් ඩීටොක්ස් කරපු අවස්ථාවල් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි ඩොපමින් ඩීටොක්ස් එක ගත්තාම මම ඔබ්සර්ව් කරපු දේ තමයි හැමෝම වගේ YouTube එකේ අර විකුණන දේ තමයි නැත්නම් ප්‍රොමිස් එක තමයි ඔයා පැය 24ක් ඩොපමින් ඩීටොක්ස් එක කරොත් ෆෝන් එකෙන් නැත්නම් ලැප් එකෙන් ටැබ් එකෙන් ඈත් වෙලා හිටියොත් ජංක් ෆුඩ් අවොයිඩ් කරොත් හෙල්දි කෑම කාලා වතුර බීලා අර පුළුවන් තරම් ස්ටිමියුලේෂන් එක අඩු කරලා හිටියොත් ඔයාට මැජිකලි ඔයාගේ බ්‍රේන් එක රීසෙට් වෙනවා ફોකස් කරන්න පුළුවන් අර බැක් ටු නෝමල් යනවා කියන එක. හැබැයි රියැලිටි එක තමයි මම ඔබ්සර්ව් කරපු අය කිව්වොත් කිහිපතාවක් ඩොපමින් ඩීටොක්ස් එක කරපු කෙනෙක් හැටියට මම හුඟක් ඔබ්සර්ව් කරපු දේ තමයි again back to normal ගියාම ඒ කියන්නේ ඩොපමින් ඩීටොක්ස් එකෙන් පස්සේ මම මගේ පරණ රූටින් එකට යනවා කියන එක. and මගේ පරණ බෑඩ් හැබිට්ස් නැත්නම් පරණ ලූප් එකට මම යනවා කියන එක. එතකොට මෙතන අර සස්ටේනබල් ලොන්ග් ටර්ම් රිසල්ට් එකක් තිබ්බේ නැහැ. සිංහලෙන් කිව්වොත් තිරසාර දීර්ඝකාලීන විසඳුමක් තිබ්බේ නැහැ. එතකොට ඇයි මේක මෙහෙම වෙන්නේ කියන එකත් එක්ක ඔබ්සර්ව් කරනකොට සහ තව තව මම මගේම කියලා පොඩි රිසර්ච් එකක් කරා. එතකොට ඒකත් එක්ක මම තේරුම් ගත්ත දේ තමයි අපි හුඟක් වෙලාවට ඩොපමින් ඩීටොක්ස් එකකින් කියලා කරන්නේ ඇත්තටම තුවාලයට ප්ලාස්ට් එකක් දාන එක. නැත්තම් අර සිම්ටම් එක වහන එක තමයි අපි එතන කරන්නේ. සරලව කිව්වොත් අපි ෆෝන් එක ඕවර්යූස් කරනවා නැත්නම් ස්ක්‍රීන් ටයිම් එක වැඩි කියලා අපිට දැනෙනවා නම් අපි ඩොපමින් ඩීටොක්ස් එකේදී එතනදී කරන්නේ අපි ඇත්තටම ෆෝන් එක වොයිඩ් කරලා ඉන්න එක. හැබැයි ඇයි අපි ෆෝන් එක රීයූස් කරන්නේ නැත්නම් ඕවර්යූස් කරන්නේ කියන ප්‍රශ්නෙට අපි විසඳුමක් දෙන්නේ නැහැ. සරලව කිව්වොත් සමහර අය ස්ට්‍රෙස් එකට කෝපින් මෙකනිසම් එකක් හැටියට ෆෝන් එක යූස් කරන අවස්ථාවල් තියෙනවා ඕන තරම්. ඉතින් අපි මෙතනදී ඩොපමින් ඩීටොක්ස් කියලා හැම වෙලේම වගේ කරන්නේ සිම්ප්ටම් එකට ට්‍රීට්මන්ට් එකක් කරනවා මිසක් ඇක්චුවල් කෝස් එක නැත්නම් ඇත්ත හේතුව මොකක්ද කියලා හොයලා බලලා අපි ඒකට රිසල්ට් එකක් දෙන්නේ නැහැ. වෙන උදාහරණකින් කිව්වොත් අපි කියමුකෝ ලංකාවේ පිළිකාව කියන්නේ විශාල කරදරයක්. ඒ කියන්නේ හැමෝම වගේ ලෙඩ වෙනවා, පිළිකා හැදෙනවා, පිළිකා රෝහල් වලට යනවා, බෙහෙත් කරනවා, උඟක් කට්ටිය කට්ට කනවා මහන්සි වෙනවා. හැබැයි පිළිකා රෝහල් හදනවට වඩා ඇත්තටම වඩාත් ගැලපෙන්නේ වල්නාශක කුමිනාශක වේවා නැත්තම් කෙමිකල්ස් වේවා ඒවා යූස් කරන එක ඇයි කරන්නේ කියලා හොයලා බලලා ඒකට විසඳුමක් දෙනවා නම් අන්න අපිට ඒ පිළිකාව කියන එක ඇතිවීම අඩු කරගන්න පුළුවන්. ඒතකොට මම මෙතන එක උපමා කරගත්තේ පොඩි උදාහරණයක් දෙන්න කියලා. එතකොට මේක ඇත්තටම මැජික් එකක්වත් එහෙම ලොකු මේ රොකට් සයන්ස් එකක් නෙමෙයි. මම විශේෂයෙන් පර්සනලි හිතනවා මේ දැනුම හැම ඉස්කෝලේකම පොඩි කාලේ ඉඳන් කියලා දෙන්න ඕන දෙයක් කියලා. කෙනෙක්ට තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඩිසයින් කරගන්න, තමන්ගේ හැබිට්ස් මැනේජ් කරගන්න උදව් වෙන නිසා. එතකොට මේක ගැන මම රිසර්ච් එකක් කරගෙන යනකොට මම නෝටිස් කරපු දේ තමයි ඇන්ඩ්‍රු හූබර්මන් හරිම ප්‍රසිද්ධයි සහ එයා ඩොපමින් සම්බන්ධයෙන් හුඟක් වීඩියෝස් කරලා තියෙනවා. එයා සරල උදාහරණයක් පාවිච්චි කරනවා වේව් පූල් ඇනලොජි කියලා. එතකොට මේ වේව් පූල් එක ඇනලොජි කියලා එයා මොකද්ද කියන්නේ කිව්වොත් සරලවම පූල් එකක් හිතා ගන්න. මෙන්න මෙතන පූල් එකක් තියෙනවා. එතකොට ඔයාගේ ඔළුව ඔයාගේ මොළය තමයි ඒ පූල් එක. ඒ පූල් එකේ තියෙන වතුර ටික තමයි ඔයාගේ ඩොපමින් ටික. එතකොට ඔයා උදේට නැගිට්ටාම තියෙන වතුර ටික. එතකොට මේ ජල මට්ටම තමයි බේස් ලයින් එක කියලා අපි මෙතනදී උපමා කරගන්නේ. එතකොට මේ බේස් ලයින් එක
වැඩි තරමට ඔයාට හොඳ විල් පවර් එකක් එනර්ජි එකක් සහ මොටිවේෂන් එකක් තියෙනවා ඔයාගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් ටික කරගන්න. හැබැයි මේ බේස් ලයින් එක අඩුයි නම් වතුර මට්ටම අඩුයි නම් ඒ වතුර මට්ටම අඩු නිසා ඔයාට හුඟක් දේවල් කරගන්න බෑ. ඇයි කිව්වොත් මේ බේස් ලයින් එක මේ ජල මට්ටම මේ ඩොපමින් වලින් තමයි ඔයාට මේ දවසේ තියෙන ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් ටික කරගන්න ඔයාව මොටිවේට් කරන්නේ. ඒතකොට ඔයාව මොටිවේට් කරන්න ඇති තරම් වතුර නැත්තම් ඔයාට මේ වැඩ ටික කරගන්න බෑ. එතකොට අපි ගමු සරල කොල්ලෙක්. අපි ගමු කැම්පස් යන කොල්ලෙක්. නැත්තම් A level කරන කොල්ලෙක්. එතකොට A level කරන කොල්ලෙක් ගත්තාම අපි ගමු එයා ඉස්කෝලේ යනවා. ඊට පස්සේ after school classes වලට යනවා. ඉස්කෝලේ යන්නේ නැති වෙනම කතාවක්. හැබැයි අපි මෙතනදී හිතමු එයා උදේට ඉස්කෝලේ යනවා. ඊට පස්සේ after lunch එයා classes වලට යනවා. ඊට පස්සේ හවසට ඇවිල්ලා එයාගේ ලයිෆ් ස්ටයිල් එක ගෙනියනවා කියලා. එතකොට මෙතනදී එයා උදේට නැගිට්ට ගමන් ජංක් ෆුඩ් කනවා නම් සහ සෝෂල් මීඩියා වලට යනවා. ඒ කියන්නේ සෝෂල් මීඩියා කියලා මම මෙතන අදහස් කරන්නේ නිකන් Facebook යන එක නෙමෙයි. ඕවර් යූස් කරන එක. නැත්තම් ඕවර් ස්ටිමියුලේට් වෙන එක. මෙතනදී එයා මාර විදිහට හොඳ ප්ලෙෂර් එකක් නැත්තම් ලොකු සතුටක් ෆීල් කරනවා. හැබැයි මෙතනදී තේරුම් ගන්න එපා ඩොපමින් නිසා තමයි යට සතුට එන්නේ කියලා. එයා හුඟක් ස්ටිමියුලේට් වෙනවා. Facebook ගිහිල්ලා එයාගේ යාළුවොත් එක්ක එයා chat කරලා ඊට පස්සේ ෆොටෝස් දාලා ලයික් දාලා රීල් දාලා එතකොට එයා මාර විදිහට එතන ඒක එන්ජොයි කරනවා. මෙතනදී ලොකු ස්පයික් එකක් ඇති වෙනවා. මේකත් එක්ක එයාගේ ඩොපමින් පූල් එකේ නැත්නම් වේව් පූල් එකේ ලොකු රැල්ලක් ඇති වෙනවා. ඒ රැල්ල ප්‍රමාණය උස වැඩි. එතකොට ස්ටිමියුලේෂන් එක වැඩි වෙන තරමට මේ රැල්ල ප්‍රමාණය උසත් වැඩි කියන එක අපි දැනට උපමා කරගමු. එතකොට මේකත් එක්ක වෙන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒකත් එක්කම ලොකු ජල ප්‍රමාණයක් එළියට යනවා. ඒ කියන්නේ එළියට විසි වෙනවා. ඊට පස්සේ අන්තිමේදී ඇත්තටම එයාට ඉතුරු වෙන්නේ පොඩි ජල ප්‍රමාණයක්. ඒ කියන්නේ එයාගේ බේස් ලයින් එක පල්ලෙහාට බහිනවා. එතකොට දැන් එයා උදේ Facebook ගිහිල්ලා නම් ඉන්නේ ජංක් ෆුඩ් කාලා ඊට පස්සේ එයා ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේ ලෙසන්ස් කරනකොට දැන් එයාට කම්මැලි. එයාට ફોකස් කරන්න බෑ. එයා ඉස්කෝලේ වෙලාවෙත් ෆෝන් එක හංගගෙන ගේම්ස් ගහනවා. අපි ගිහින් PUBG හරි මොන හරි ගේම් එකක් ගහනවා. ඊට පස්සේ එයා ආෆ්ටර් ස්කූල් ක්ලාස් එකට යනවා. ක්ලාස් එකට ගිහිල්ලා එයා මොකද කරන්නේ? ફોකස් කරන්නේ නැහැ. අන්තිම පිළි ඉඳගෙන ගේම්ස් ගහනවා. එතකොට මෙතනදී එයා again and again එයා ඇවිල්ලා එයාගේ ඩොපමින් ස්පයික්ස් වැඩි කරගන්නවා. මේ වගේ රළ ප්‍රමාණයන් වැඩි ප්‍රමාණයක් ඒ දවස පුරාම ඇති වෙනවා. එතකොට මේ ජල ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් එළියට ගිහිල්ලා එයාගේ බේස් ලයින් එක එන්න අඩු වෙනවා. එතකොට එයා ගෙදර ගියාට පස්සේ ඇත්තටම ඒ ජල ප්‍රමාණය ඩිප්ලීට් වෙලා නැත්තම් අඩු වෙලා ඉතින් එයාට එයාගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් කරගන්න එයාව මොටිවේට් කරගන්න බෑ. එයාව මොටිවේට් කරගන්න ඕනේ නම් එයාට ලොකු ජල ප්‍රමාණයක් ඕන වෙනවා. නැත්තම් ලොකු මොටිවේෂන් එකක් ඕන වෙනවා. ඉතින් මේ මොටිවේෂන් එක එයාට දෙන්න බැරුව එයා ස්ට්‍රගල් කරනවා. එයාට ફોකස් කරන්න බෑ. එයා මේ බ්‍රේන් එක රීසෙට් වෙන්නේ නැහැ. එයාට හරි අමාරුයි. ඉතින් එයා මේ උගක් කට්ට කනවා ඔළුවට ફોකස් කරගන්න බැරුව සහ ස්ටඩීස් වල ඉන්ට්‍රස්ට් එක නැතිලා එයා A level අතාරිනවා. හැබැයි මම කියන්නේ මෙතන මේ එක දවසක රූටින් එක. එතකොට එයා මේ එක දවසක රූටින් එක එයා හැමදාම කන්ටිනියු කරනවා නම් සහ එයාට හොඳ නිින්දක් හම්බෙන්නේ නැත්නම් එයා කන්නේ හෙල්දි හොඳ කෑම නෙවෙයි නම් එතකොට එයාට කිසිම මොටිවේෂන් එකක් නැහැ. ඉතින් මේකත් එක්ක එයා හුඟක් වෙලාවට ඩිප්ලීට් වෙලා ඉන්නේ හැම වෙලේම මෝඩ් ගහලා ඉන්නේ. එයාට දෙයක් ફોකස් කරලා වැඩක් කරගන්න බෑ. ඊට පස්සේ එයා හිතනවා හරි මම ඩොපමින් ඩීටොක්ස් එකක් කරනවා මම YouTube එකේ දැක්කා මේක කරාම මට ඔළුව ફોකස් කරගන්න පුළුවන් කියලා. ඉතින් එයා මොකද කරන්නේ? එයා ඩොපමින් ඩීටොක්ස් එක කියලා එයා ෆෝන් එක අයින් කරනවා. කම්පියුටර් එක ලැප් එක ඔක්කොම ඕෆ් කරනවා. පැය 24කට. එයා පැය 24කට ඒ ටික වොයිට් කරලා හිටියාම එයාට එයාගේ සෙන්සර්ස් කියලා මම මෙතන අදහස් කරන්නේ පංචේන්ද්‍රියන්. ඇස කන නාසය දිව සම මේවයින් තමයි අපි ස්ටිමියුලේට් වෙන්නේ. සරලවම හිතන්නකෝ කෙනෙක් පැරලයිස් වෙලා ඉන්නවා කියලා. ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. එයාගේ හැම ඒ කිසිම දෙයකින් එයාට මේ ලෝකෙන් ඉන්පුට් එකක් යන්නේ නැහැ. ඉතින් මේක නිසා එයා හැම වෙලේම නියුට්‍රල් ඉන්නේ, පැරලයිස් වෙලා ඉන්නේ. ඒතකොට ඒ වගේ කෙනෙක්ව ස්ටිමියුලේට් කරන්න අමාරුයි. හැබැයි මේ පහම වැඩ කරන කෙනෙක් සාමාන්‍ය හෙල්දි මිනිස්සෙක් ස්ටිමියුලේට් වෙනවා. හැබැයි අපි ඕවර් ස්ටිමියුලේට් වෙනකොට ඒ කියන්නේ ඇස් වලින් හයි ක්වොලිටි ගේම්ස් ගහනකොට හයි ක්වොලිටි ෆිල්ම්ස් බලනකොට ඒ වගේම
සෝෂල් මීඩියවල ලයික්ස් රීල්ස් පෝස් දාලා කටෙන් බල්ලා ස්ක්‍රෝල් කරගෙන යනකොට ඇත්තන් ගේම්ස් ගහනකොට හයිකොල්ටි මේ වගේ දේවල්දී ඇතිවන ස්පයිස් පමණ වැඩි හැබැයි දැන් එයා අරටික අවොයිඩ් කරල ඉන්න නිසා ෆෝන් එක ඔක්කොම අයින් කරල ඉන්න නිසා එයාගේ ඒ දවස්සේ උදේ ගත්තහම ඒ බේස්ලයින් එක මෙහෙමම තියෙනවා ඒක අඩුවෙන් හෙමීට එයා බස්සක යද්දී ෆෝන් එක ඔබ යන්න හැ ස්කෝලට යද්දිත් ගේල්ලා ගේම් ගහන්නෙත් නැහැ ගෙදරිනම් ඉන්නකොටත් එයා උදේට ජංෆුඩ් කන්න හැ ගේම් ෆෝන් ෆේස්බුක් යන්න හැ තින් එයාගේ බේස්ලයින් එක හොඳ මට්ටමක තියෙනවා අඩුවෙන්න හෙමීට අඩුවෙනවා ඇත්තරම සාමාන්‍ය හෙල්දි දේවල් වලදී ඩොකමින් රිලිස්සනකොට අඩුවෙනවා හැබැයි මේ වගේ ලොකු රල ප්‍රමාණයන් ඇතිවෙන්න හැ තොරයාගේ බේස්ලයින් එක හොඳ මට්ටමක තියෙනවා ඇඩ සේම් ටයිම් එයාට අර කාම්නස් එක ෆිල් වෙනවා සහ එයාගේ ඔළුව රීසෙට් වෙච්ච ගතියක් ක්ලැරිටි එකක් සංසුම්භාවයක් ඉතින් මේකත් එක්ක එයා හිතනවා හරි මගේ ඔළුව රීසෙට් වුණා දැන් මම ආයේ back to normal මට හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මෙයා මේ 24 hour dopamine detox එකෙන් පස්සේ ඊළඟ දවසේ එයා පරණ විදිහට එයාගේ රූටින් එකට ගිය ගමන් එයාගේ ෆෝන් එක තාමත් තියෙනවා. එයාගේ ක්‍රේවින් එක එයාගේ කිව් එක තාමත් තියෙනවා. එයාගේ ට්‍රිගර් එක තාමත් තියෙනවා. එයාගේ එන්වයරන්මන්ට් එක වෙනස් කරලා නැහැ. ඉතින් ඒ එක්සැක්ට් සේම් ඩෙස්ක් එකට එයා ෆෝන් එකත් එක්ක ගියහම ඒ වේව්ස් ටික ආයෙත් පරණ විදිහටම ඉහළ පහළ යනවා. එතකොට එයාගේ ඩොපමින් ඩීටොක්ස් එක ගැන එයාට කන්ෆියුෂන් එකක් ඇති වෙනවා මොකද්ද බං මේ මම ඩොපමින් ඩීටොක්ස් එක කරාට ඇත්තටම ඒකේ ප්‍රයෝජනයක් ඇවිල්ලා නැහනේ. ඉතින් මට කියන්න ඕන දේ තමයි ඩොපමින් ඩීටොක්ස් එක වැඩක් නැහැ. ඔයාගේ එන්වයරන්මන්ට් එක ඔයා රීඉන්ජිනියර් කරන්නේ නැත්තම්. මෙතනදී හුඟක් අය හිතනවා හරි මට දැන් විල් පවර් එක තියෙනවා මේකෙන් මට සෙල්ෆ් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා සෙල්ෆ් ඩිසිප්ලින් කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයාගේ විල් පවර් එක කියන්නේ ඔයාව ඔයා කන්ට්‍රෝල් කරගන්න ඔයා දාන එනර්ජි එක. එතකොට ඔයා ඒ එනර්ජි එක වැඩියෙන් දාන්න ඕනේ වෙන තරමට ඔයාට ඔයාව සෙල්ෆ් කන්ට්‍රෝල් කරගන්න අමාරු වෙනවා. ඉතින් හුඟක් වැදගත් දේ තමයි ඔයාගේ එන්වයරන්මන්ට් එක ඉන්ජිනියර් කරගන්න එක. නැත්නම් ඩිසයින් කරගන්න එක. ඔයාලා පුළුවන් නම් ඔයාගේ එන්වයරන්මන්ට් එක ඔයාගේ පරිසරය ඩිසයින් කරගන්න එක. මම මෙතන පරිසරය කියලා කියන්නේ ගස් හිටවන එක නෙමෙයි. මම මෙතන පරිසරය කියලා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින්ග්ස් නැත්නම් ගේම්ස්, ඇප්ස් සහ ඔයාගේ කාමරේ, ඔයාගේ ඇඳ තියෙන තැන, ඔයාගේ කාමරේට අවුව වැටෙනවද නැද්ද කියන තැන, ඔයාගේ වැඩ කරන තැන මේසේ, ඔයාගේ පුටුව සහ ඔයා කන දේවල්, බොන දේවල්, ඔයා කියවන දේවල්, අහන දේවල්, අහන සින්දු කියවන ලිපි Facebook වල හැලි කියවනවද අන්න ඒ හැමදේම තමයි ඔයාගේ එන්වයරන්මන්ට් එක. එතකොට මේ දේවල් ඔයා හරියට ඩිසයින් කරගන්නේ නැත්නම් ඔයා ඔයාගේ ඔළුවට ෆීඩ් කරගන්න දේවල් ඔයා හරියට ඩිසයින් කරගත්තේ නැත්නම් අන්න එතකොට ඔයාට කිසිම දෙයක් කරන්න බෑ. ඔයා ආයෙත් ඔයාගේ පරණ ජීවන රටාවට යනවා. ඉතින් මේ Atomic Habits කියන පොත හැමෝම දන්නවා. මම ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට ජේම්ස් ක්ලියර් එකේ කියනවා in the long run your willpower will never beat your environment. ඔයාගේ එන්වයරන්මන්ට් එක හරිනම් ඔයාට විල් පවර් එකක් ඕන වෙන්නෙම නැහැ. ඔයාට පුළුවන් ඒ විල් පවර් එක ඔයා කරන වැඩේට ફોකස් කරන්න, ඔයාව සෙල්ෆ් කන්ට්‍රෝල් කරන්න ફોකස් කරනවට වඩා. අන්න එතනයි ඔයාගේ එන්ඩ් රිසල්ට් එක තියෙන්නේ. ඉතින් මම මේ දේ ඉගෙන ගත්තේ ඇත්තටම එකපාර නෙමෙයි. මම ඒ ලෙවල් වල ඩොපමින් ඩීටොක්ස් කරා, කැම්පස් කාලෙත් කරා, ඊට පස්සෙත් කරා. හැබැයි again and again ඒක රිපීට් කරගෙන වැරදි ෆේලියර්ස් වෙවි මම again back to මගේ ඕල්ඩ් හැබිට්ස් වලට යනවත් එක්කම තමයි මේක හොයලා බලලා මන් තේරුම් ගත්තේ. ඇත්තටම සුපර් හියුමන් සෙල්ෆ් කන්ට්‍රෝල් කියන එක ඒක නැත්නම් ඒ සෙල්ෆ් කන්ට්‍රෝල් කියන එක ඩොපමින් ඩීටොක්ස් එකක් එක හම්බෙන්නේ නැහැ. ඇත්තටම හම්බෙන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක හරියට ඩිසයින් කරන එක අනුව. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ ට්‍රිගර්ස් අයින් කරගන්න. මම මේ මෙතන සරලව කියන්නේ මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ට්‍රිගර්ස් අවොයිඩ් කරගන්න. ස්පෙෂලි ට්‍රිගර්ස් කියලා මම මෙතන කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සාක්කුවේ තියෙන ෆෝන් එක, නැත්නම් ටීවී රිමෝට් එක, නැත්නම් ජන්ක් ෆුඩ් චිප්ස්, ෆ්‍රිජ් එකේ හැම වෙලේම ජන්ක් ෆුඩ් තියෙනවනම්, නැත්නම් ගේම් ගහන ඔයාගේ ට්‍රැක් පෑඩ් එක, නැත්නම් කීබෝඩ්ස් ඒ වගේ දේවල් තියෙන තරමට ඔයාව ට්‍රිගර් වෙනවා. නැත්නම් ඒ දේවල් වලට යොමු වෙනවා. හැබැයි මම මෙතන සරල උදාහරණයක් පෙන්නන්නේ ඔයාට එන්වයරන්මන්ට් එක රීඉන්ජිනියර් කරගන්න පුළුවන් නම් අපි කියමුකෝ වම් පැත්තේ තියෙනවා කාමරේ, දකුණු පැත්තේ තියෙන කුස්සිය හෝ සාලේ. එතකොට ඔයාට පුළුවන් නම් ඔයාගේ මේසේ ඔයාගේ වැඩ කරන තැන ඔයාගේ කම්පියුටර් එක විතරක් තියලා ඒ කම්පියුටර් එකෙන්ත් ඔයා ඩිස්ට්‍රැක්ට් වෙනවා නම් වෙබ්සයිට් බ්ලොකර්ස් පාවිච්චි කරලා ඒව කරලා ඔයා ෆෝන් එක ඔයාට ඇහැට පේන්නේ නැති තැනකට ගෙනිහින් තියලා
ඔයාට පුළුවන් නම් ඔයාගේ එන්වයරන්මන්ට් එක ඉන්ජිනියර් කරගන්න. මේ එක උදාහරණයක් කිව්වේ පොඩි උදාහරණයක්. ඔයාට පුළුවන් ඒක කරගන්න. ඇත්තටම ඔයාට හුඟක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා හැම පොඩි දේම මැනේජ් කරන්න ඕනේ, ඩිසයින් කරගන්න ඕනේ. අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වේව් පූල් එක ප්‍රොටෙක්ට් කරගන්න. ඔයාගේ එන්වයරන්මන්ට් එක හරියට තියෙන තරමට ඔයාට පුළුවන් ඔයාගේ බේස් ලයින් එක මේන්ටේන් කරගන්න. ඔයාගේ බේස් ලයින් එක වැඩියෙන් තියෙන තරමට ඔයාගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් ටික කරගන්න ඔයාට ඕනේ කරන මොටිවේෂන් එක දෙන්න ඔයාට පුළුවන්. ඔයාව පුෂ් කරන්න ඔයාට පුළුවන්. ඉතින් මේ ඔයාට ඕන වෙන්නේ ඔයාගේ එන්වයරන්මන්ට් එක ෆික්ස් කරගන්න එක විතරයි. හැබැයි මේ එන්වයරන්මන්ට් එක ෆික්ස් කරන එකේදී හුඟක් චැලෙන්ජස් තියෙනවා. අපි ගමුකෝ දෙන්නේ එක්කෙනෙක් හොඳට සල්ලි තියෙනවා අනිත් කෙනාට ලොකුට සල්ලි නැහැ. සල්ලි නැති එක්කෙනා කැම්පස් යන කාලේ එයා ගිහිල්ලා ඉන්නේ අපි කියමුකෝ බෝඩිමක. එතකොට එයා ඉන්න බෝඩිමේ යාළුවෝ 4යි. ඒ යාළුවෝ 4 දෙනා රටේ තැන් 4කින් එන්නේ. ඒ 4 දෙනාගේ පුරුදු 4ක් තියෙනවා. ඒ කියන්නේ එකිනෙකට වෙනස් ලයිෆ් ස්ටයිල් 4ක් තියෙන්නේ. එතකොට එයාට සිද්ධ වෙනවා ඒ 4 දෙනාගේ ලයිෆ් ස්ටයිල් එකට ඇඩ්ජස්ට් වෙලා එයාගේ එන්වයරන්මන්ට් එක රීඩිසයින් කරගන්න. හැබැයි සල්ලි තියෙන කොල්ලෙක් ඉන්නවා. ඌ කැම්පස් එක ගාවින් බෝඩිමක් ගන්නවා තනි කාමරයක්. ඌ ඉන්නේ තනි කාමරේ විතරයි. එතකොට ඌට ආය අලුතින් ඌගේ එන්වයරන්මන්ට් එක රීඩිසයින් කරගන්න ඇති වෙන අවශ්‍යතාවය හරි අඩුයි. ඇගියොත් ඌට මේ වෙන කට්ටියත් එක්ක අර මික්ස් වෙන්න ඕනේ නැති නිසා. මික්ස් වෙන්න ඕනේ වෙන්නේ නැති නිසා. ඉතින් මම මෙතන අදහස් කරන්නේ නැහැ ඔයාලා කැම්පස් එක බෝඩිමක ඉන්නවා නම් තනියම කාමර ගන්න ඕනේ. ඒක නෙමෙයි මම මෙතන කියන්නේ. ඔයාගේ එන්වයරන්මන්ට් එක ඔයා ඩිසයින් කරගන්න පුළුවන් වෙන තරමට ඔයාට ලේසි වෙන තරමට ඔයාට ඔයාගේ වැඩ දී කරගන්න ලේසි. ඉතින් ඔයා ඒකට සොලියුෂන්ස් හොයාගන්න තරමට ඔයාට ලේසි ඒ ටික කරගන්න. ඉතින් තව උදාහරණයක් කිව්වොත් මම O level කාලේ A level කාලේ හිටියේ ගෙදර. එතකොට මට තිබ්බ එන්වයරන්මන්ට් එකයි මම කැම්පස් හම්බෙලා අවුරුදු 4ක් ඒ කියන්නේ බෝඩිමේ සහ හොස්ටල් එකේ ඉන්නකොට එතනදී තිබ්බ එන්වයරන්මන්ට් එකයි කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ රස්සාවක් කරනකොට ගෙදර හිටියත් ඒ ගෙදර ඉන්න වෙලාවල් වල වෙනස නිසා එතන තිබ්බ එන්වයරන්මන්ට් එකයි ඊට පස්සේ රට ආවට පස්සේ රට ඇවිල්ලා මම තනියම ජොබ් එක කරගෙන මගේ දේවල් මම කරගෙන යද්දී එතන තියෙන එන්වයරන්මන්ට් එකයි හාත්පසින් වෙනස්. ඒතකොට මේ අවස්ථාවන් වලදී මගේ එන්වයරන්මන්ට් එක මම රීඩිසයින් කරගෙන මම යන විදිහ අනුව මගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් ටික කරගන්න මට ඕනේ කරන මොටිවේෂන් එක මට තියෙනවා. ඉතින් මම මෙතන අදහස් කරන්නේ ඔයාගේ බේස් ලයින් එක ඔයාට ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන් තරමට ඔයාට ඩොපමින් ඩීටොක්ස් වල අවශ්‍යතාවය නැති වෙනවා. ඔයාට ඩොපමින් ඩීටොක්ස් ඕන වෙන්නේ ඇත්තටම අර එක්ස්ට්‍රීම් ගිහිල්ලා බ්‍රේක් එකක් අරන් පොඩි ක්ලැරිටි එකක් හදාගන්න විතරයි. හැබැයි ඔයාගේ එන්වයරන්මන්ට් එක ඩිසයින් කරගෙන නම් තියෙන්නේ ඔයාට ඩොපමින් ඩීටොක්ස් කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ලස්සනට ගෙනියන්න පුළුවන්. ස්ටිල් ඔයාට ගේම් ගහන්න පුළුවන්. ස්ටිල් ඔයාට සෝෂල් මීඩියා Facebook Instagram යූස් කරන්න පුළුවන්. ස්ටිල් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක බැලන්ස් එකේ ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ මේ වීඩියෝ එකේ ෆෝකස් එක උනේ. මේක ගැන ඔයාලට හරි අයිඩියා එකක් දෙන්න. ඔයාට දැන් තේරෙනවා නම් ඔයාගේ ඩොපමින් ඩීටොක්ස් එක ඇයි සාර්ථක වුණේ නැත්තේ? ඇයි ඒක ෆේල් වෙන්නේ කියලා මම හිතනවා මේ වීඩියෝ එක මට සාර්ථකයි කියලා. ඉතින් පල්ලෙහායින් කමෙන්ට් කරන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා සහ ඔයා තේරුම් ගත්ත දේ මොකක්ද කියලා සහ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. තව වීඩියෝ එකකින් හම්බෙමු.